ඇත්ත වෙන විෂන් බෝඩ් එකක් හදන්න කොහමද? එතකොට ඔයා කියන්නේ ෆොටෝස් ටිකක් අරන් බිත්තිය ගහගත්තාම මේක ඇත්ත වෙනවා එතකම් බලන් ඉන්න විතරයි තියෙන්නේ. අපෝ නෑ. හැබැයි හරි විදිහට කරොත් ඔයා මේක ඇත්තක් කරගන්නවා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද විෂන් බෝඩ් එකක් හදන්නේ. විෂන් බෝඩ් එක හදද්දි පාවිච්චි කරන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්. හදුවට පස්සේ කොහොමද මේකෙන් වැඩ ගන්න මේ හැමදේම මේ වීඩියෝ එකෙන් කවර් වෙනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැනේ. ඒ වෙලාවේ මම මගේ වැඩක් කරගන්න කීට වඩා වටිනවා. මේ අහන්නකෝ. ඔයා වැඩ කරන්නේ මොන දේ වෙනුවෙන්ද? ඒ එන්කෝල් එකේදී ඔයාට ෆීල් වෙන විදිය කොහමද? ඔයාට පේන දේවල් මොනවද? මේ දේවල් ගැන ක්ලියර් ඉන් ඩීටේල් අයිඩියා එකක් තියෙනවා නම් ඔයා මේක ස්කිප් කරාට ඇත්තටම කමක් නැහැ. ඔයා මේකේ විද්‍යාත්මක පැත්ත ගැන හිතනවා නම් අපේ මොලේ තියෙනවා රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් කියලා එකක්. මේක මොකක්ද? ඒකයි මේ වගේ දේවල් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. හරි අපි බලමු දැන් කොහොමද අපේ වැඩේ හරියටම කරන්න කියලා. මම මේක ප්‍රොසෙස් 4කට කඩනවා. පළවෙනි එක විෂන් බෝඩ් එක හදන්න කලින් ප්‍රිපෙයාර් වෙන්න ඕනේ විදිය. දෙවෙනි එක ඔයා මේකට ඉමේජස් තෝරගන්නේ කොහොමද? තුන්වෙනි එක ඔයා මේක හදන්න ඕනේ කොයි වගේ විදියටද? හතරවෙනි එක ඔයා මේක හැදුවට පස්සේ වැඩ කරන්න ඕනේ කොහොමද? ඉතින් විෂන් බෝඩ් එක හදන්න පටන් ගන්න කලින් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඉස්සලාම ඔයා ඉන්න තැන ක්ලීන් කරගන්න. ඒ වගේම ඔයාගේ මයින්ඩ් එකත් ක්ලීන් වෙලාවක් මේකට තෝරගන්න. කියන්නේ ඔයා උපරිම සතුටකින් නැත්තම් උපරිම දුකකින් ඉමෝෂනලි චුට්ටක් වෙනස් වෙලා ඉන්න වෙලාවක් මේකට තෝරගන්න එපා. ඒ වගේම කරන්නම් වාලේ කරන්නේ නැතුව ඔයා හොඳට හිතට අරගන්න මම මේක හරි විදිහට කරනවා කියලා. අලුත් පොතක් අරගෙන ඔයා ඉන්න තැන ලස්සනට හදාගෙන මේ වගේ ආසාවෙන් ඉන්ටෙන්ෂනලි ඔයාගේ වැඩේ පටන් ගන්න. පළවෙනියටම මේ අවුරුද්ද ඔයාට දැනෙන්න ඕනේ කොහොමද කියලා ඔයා පොතකුයි පෑනකුයි අරන් ලියන්න අරගන්න. හොඳට මතක තියාගන්න අයිති වෙන්න ඕනේ අරගන්න ඕනේ ඒ දේවල් නෙමෙයි ඔයාට දැනෙන්න ඕනේ කොහොමද. ඔයා මෙන්න මේ විදිහේ කෙනෙක්. ඔයාගේ අයිඩෙන්ටිටි එක ඔයා ලියන්න අරගන්න. ඒ වගේම මෙතන තව පවර්ෆුල් දෙයක් තියෙනවා. ඔයා මේක ලියන ගමන් මම මේ වගේ වෙනවා කියලා හිතන්න නැතුව මේ වගේ වෙන ගමන් තමා ඉන්න කියන එක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ඔයාගේ goals categories වලට කඩලා ඒවා list කරන්න අරගන්න. personal growth, mental health, physical health, job එක, business එක, studies, financial freedom, relationship, environment and lifestyle, ගන්න ඕනේ experience, develop කර ගන්න ඕනේ skills, spirituality. මේ දේවල් ඔයා categories වලට කඩලා list කරගන්න. මේක list කරද්දී මතක තියාගන්න ඕනේ දේ තමයි ඔයා ඒක in detail list කරන්න ඕනේ. නිකම්ම මට කාර් එකක් ගන්න ඕනි කියලා ලියන්න නැතුව මම මේ කාර් එක ගන්නවා. ඒකේ පාට මේකයි. ඒකේ වර්ගය මේකයි. ඒකේ යද්දි මට මේ විදිහට දැනෙන්නේ. අන්නේ හැමදේම ඔයා list down කරන්න. ඔයාට ලිමිට් වෙන්න හීන දකින්න එපා කියනවා නෙමෙයි. ඒ වුණාට goals list කරද්දී ටිකක් realistic වෙන්න. කියන්නේ ඔයාට income method එකකුත් නැතුව ඔයා ලියනවා නම් මම මිලියන 5ක් හම්බ කරනවා කියලා ඒක චුට්ටක් impossible. ඒ වෙනුවට ඔයාගේ business එකක් නැත්නම් job එකක් මේ වගේ දෙයක් පටන් ගන්නවා කියන එක ඔයාගේ vision board එකට දාන්න. අපි දැන් pictures තෝරමු. මම මේක හදද්දී goals 6ක් වගේ ගානක් තියාගන්න. ගොඩාක් හැමදේම ගොඩ ගහගන්න යන්න එපා. clarity එකක් තියාගන්න. හිතන හැම එකම download කරන් යන්න එපා. කාගේවත් vision board වල තිබ්බා කියලා ඒක ඔයාගේ vision board එකට දාගන්න යන්නත් එපා. වෙන කෙනෙක්ට කියලා හදා ගන්නව තරම් මෝඩ වැඩක් කරන්නත් එපා. ඔයාම search කරලා ඔයා පින්තූරයක් දකිද්දී ඒක දිහා චුට්ට වෙලාවක් බලන් ඉන්න. ඔයාට එතකොට හිතෙයි මේක මට match වෙනවද නැද්ද, මේක මගේ හිතට අල්ලලා ගියාද, අන්න ඒ වගේ ඔයාගේ ඉන්ටුවිෂන් එක ෆලෝ කරන්න. මේක හදද්දි මොකද්ද කරන්න ඕනේ? ඔයා එක જાතිය goals ටික එක ගාවට දාගන්න. ඒක නිකන් අර පිස්සිගේ පලාමල්ල වගේ කරගන්න එපා. ඒ වගේම මේන් goal එක හරි මැද්දෙන් දාන්න. ඔයාට වෙන්න ඕනේ ඔයාගේ identity statement එක අනාගතේ නැතුව වර්තමාන කාලේ මේකට දාන්න. ඉතින් හැදුවට පස්සේ ඔයා මේක හැම වෙලෙම ඔයාට පේන තැනක තියාගන්න. දවසට විනාඩි 2ක් 3ක් අතර වගේ ගානක් මේක දිහා බලාගෙන ඉන්න. ඔයා විෂුවලයිස් කරන්න මේ දේවල් තියෙද්දි ඔයාට දැනෙන්නේ කොහොමද? ඒ දේවල් ඔයා ෆීල් කරන්න. එතන ඉන්නවා වගේ ඔයාගේ ඇස් දෙකෙන් මේ දේවල් දකින්න. ඔයාට පුළුවන් නම් මේ ෆොටෝ එකක් ගහලා ෆෝන් එකේ වොල්පේපර් එකට දාගන්න. සෝෂල් මීඩියා වල හැමතැනම දාලා ඕක පෙන්නන්න යන්න
එපා. ඔයාගේ goals ඔයා තියාගත්තාම ඇති. වැදගත්ම දේ තමයි actions ගන්න. අර මුලින්ම කිව්වා වගේ පින්තූර ටිකක් අරන් බිත්තිය අලවන් හිටියා කියලා මේක ඇත්තක් වෙන්නේ නැහැ. clear idea එකක් දෙන එක තමයි මේකෙන් කරන්නේ. ඒකට action ගන්න ඕනේ ඔයාමයි. ඒ තියෙන දේවල් opportunities මේ හැමදේම notice කරගන්න ඕනේ ඔයා. මේ වීඩියෝ එක ආට වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාගේ යාළුවන්ට share කරන්න. ඔයාගේ vision board එකත් ඇත්තටම ඇත්තක් වෙන්න කියලා මං හදවතින්ම wish කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye bye.